අයිබෝවන් යාළුවනේ මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් තවන් සකස් කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මාළු මිරිස් වම්බටු බණ්ඩක්කා මේ වගේ තවන් දාලා පැල ගන්න සියලුම එළවලු භෝග සඳහා මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට මේ වේන පැල දවස් 15ක් ගියාට පස්සේ මාළු මිරිස් පැල මූරියා F1 කියන දෙමුහුම් ප්‍රභේදය තමයි මේ අලන් දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ මුලින්ම තවන් දාන්න කලින් අනිවාර්යයෙන්ම ජීවතු වගාවක් හරි වාණිජ වගාවක් හරි ඕනම දෙයකට හොඳ බීජ ලබා ගන්න ඕනේ. මම දැකලා තියෙනවා ගොඩක් අය ගෙදරට ගේන එළවලු වල බීජ ලබා ගන්නවා. ඒ ක්‍රමය වඩා සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හොඳ අස්වැන්නකට යන්න නම් අනිවාර්යයෙන්ම දෙමුහුන් බීජෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත හොඳ බීජ ලබා ගන්න ඕනේ. මාත් එක දිගටම රැඳිලා හිටියොත් මං කියලා දෙනවා තවානේ සිට අස්වැන්න නෙල්ලගම්ම වාණිජ භෝග වගාවකදී කොහොමද කටයුතු කරන්නේ, ඒ වගේ මේකට අවශ්‍ය දිලීරනාශක පොහොර වර්ග ඒවා කොහොමද සපයාගන්නේ, කොයි ප්‍රමාණ වලින්ද කියලා. ඒ වගේම අනිත් වීඩියෝ එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙනවා මම මේකට යොදාගත්ත මේ මූරියා කියන මාළු මිරිස් වර්ගයේ මිල ගණන් කොහොමද, ග්‍රෑම් 10කින් අපිට කොච්චර පැල ලබා ගන්න පුළුවන්ද කියලා. අද මගේ මේ වීඩියෝ එකේ අරමුණ තමයි තවන් ගැන කතා කරන්න. මුලින්ම තවානක් දාන්න කලින් අපි එකට හොඳ මාධ්‍ය සකස් කර ගන්න ඕනේ. වගේම මේ වගේ තවන් බඳුන් සකස් කර ගන්න ඕනේ. මම තෝරගත්තේ මෙන්න මේ පැකට් වර්ගය. මේක අඟල් 4ක් විතර උස පැකට් එකක්. මේකට අමතරව කඩේ තව තියෙනවා තවන් තැටි කියලා. හැබැයි දවස් 21කින් තමයි අපි මේ පැල ශේෂ්ත්‍රයේ හිටවන්නේ. මම රෙකමන්ඩ් කරන විදිහට මේ වගේ එකක පස් ප්‍රමාණය වැඩි, ඉතින් පෝෂණ ප්‍රමාණය වැඩි ශාකයේ හැදෙන්න. ඊට පස්සේ මේකට අවශ්‍ය තවන් මිශ්‍රණය සකස් කර ගැනීමේදී මතු පිටපස්, කොම්පෝස්, කරදහය කියන වර්ග තුන භාවිතා කරලා තියෙනවා මම. පොළවේ අඟල් 4ක් 5ක් විතර යටට කපලා සෝදගෙන යන්නේ නැති පොළවක ඒ පස් සල්ලඩේකින් හල්ලා තමයි අරන් තින්නේ. ඒකටම කරදහය පුච්චගෙන එකතු කරලා තිනවා. ඒ වගේම කඩේ හොඳ කොම්පෝස් එකක් තෝරගන්න ඕනේ. මම ඉස්සරහට මම ගත්ත අමුද්‍රව්‍ය වෙනම පැහැදිලි කරන්නම්. මේ කොම්පෝස් එකේ සමහර කොම්පෝස් වර්ග තියෙනවා අතට ගත්තම කුඩු ගතිය වැඩි, ලී කුඩු වගේ. එහෙම නැතුව හොඳ කොම්පෝස් එකක් එකට එක අනුපාතයේ අරගෙන මිශ්‍ර කරලා තවන් වලට යොදන්න ඕනේ. විශේෂයෙන්ම තව දෙයක් තමයි මේකෙදි මැටි ගතිය වැඩි වෙන්නේ නැති වෙන්න අපි මේ තවන් මිශ්‍රණය අතින් ගුලි කරාට පස්සේ ඒක ගුලි වල හිටින්නේ නැති වෙන්න සකස් කරන්න ඕනේ. වැලි ගතිය තිබුණාට ප්‍රශ්නයක් නැහැ. බීජ ප්‍රරෝහණය වෙන්න වැලි මාධ්‍ය සහිත පසක් වඩාත් යෝග්‍යයි. අපි කරදහය වලින් කරන්නේ ජල වාහනය හොඳින් සිද්ධ වෙලා ප්‍රරෝහණයට හොඳ පසක් සකස් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම කරදහය ගන්න කොම්පෝස් හොඳ කොම්පෝස් එකක් අරගෙන මේ වගේ
මිශ්‍ර කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් බීජ එකක් දෙකක් හෝ කීපයක් තැම්පත් කරන්න. දැන් මේකේ මගේ තවන් බඳුන් මදි නිසා මම බීජ 3ක් වගේ තැම්පත් කරා. එතකොට මට සිද්ධ වෙනවා පැල දෙකක් තියලා එක පැලයක් ගලවන්න. ඉතින් ඔයගොල්ලෝ තවන් දාද්දි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බඳුන් වල හිටවනවා නම් ඒ පැලේ ගාන හිටවනවා නම් තනි බීජ ගානේ රෝපණය කරන එක වඩාත් හොඳයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ තවන් වලට ජලය සම්පාදනය කරන්න කොහොමද කියලා. ඊට කලින් බීජ තවානට දාලා මේ වගේ පොට් එකට දාලා ගොඩක් යට යන්න නැති වෙන්න ඇඟිල්ලෙන් සුළු වලක් කාරලා ඒක තැම්පත් කරන්න. ගොඩක් යට ගියාට පස්සේ බීජ පැලවෙන ගොඩක් කාලයක් යනවා වගේම සමහරකට පැල නොවෙන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ තවානකට වතුර දාන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ තවාන් බඳුන් ටික එකට තියලා මේ බඳුන් බීජ සිටවන්න පෙර දිලීර නාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම කැප්ටාන් මගින් තමයි දිලීර නාශ කරන්නේ. අර මම කියපු ක්‍රම ටික අනුගමනය කරන්න. මම ඔයගලන්ට දැනගන්න ලේසි වෙන ආයෙත් කියන්නම් මුලින් ඉඳන්. මුලින්ම මේ වගේ තවන් බඳුන් තෝරගන්න. එකට එක කණුපාතයට මතු පිටපස් කර 10ක් කොම්පෝස්ට් මිශ්‍ර කරලා ගල් කෙරෙන හිටින විදියට වැලි සහිත සැහැල්ලු පසක් නිර්මාණය කරලා ඒකෙන් තවන් බඳුන් පුරවන්න. ඊට පස්සේ කැප්ටාන් කියලා දිනවා දිලීර නාශකයක්. ඒක ගහලා දිනවා දාන්න ඕනේ ප්‍රතිශතය කොහොමද කියලා වතුරත් එක්ක වලං කරලා තවන් බඳුන් වලට දාන්න. ඊට පස්සේ පැය 24ක් ඇතුළත අපිට බීජ දාන්න පුළුවන්. බීජ දාද්දි අනිවාර්යයෙන්ම මේ වගේ මම මේ පෙන්වන ආකාරයෙන් අතින් සිදුරක් අරගෙන ඒ සිදුරට බීජ දාලා පස් වලින් වහන්න. ඊට පස්සේ මේගොල්ලෝ ජල සම්පාදනය කරද්දි මේ වගේ තවාන සම්පූර්ණයෙන්ම රෙද්දකින් වහන්න ඕනේ. විදේ හවස ජලය සම්පාදනය කරන්න ඕනේ. බීජ පරෝහණයට හිරුවෙලිය අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තෙතමනය අවශ්‍ය වෙනවා. හොඳට හිරුවෙලිය වැටෙන තැනක තියන්න. මොකද උෂ්ණත්වය නිසා පරෝහණ ප්‍රතිශතය සහ පරෝහණ වේගය වැඩි වෙනවා. ඊට පස්සේ මේ රෙද්දට තමයි අපි මල් බාල්දියකින් වතුර දාන්නේ. අනිවාර්යයෙන්ම පස තෙත් වෙනවාද කියලා බලන්න. අපි කෙලින්ම රෙද්ද දාන්න නැතුව වතුර දැම්මොත් වෙන්නේ බීජ මතු වෙන්න පුළුවන්. ඒක අපේ තවාන් අපේ පැල ලබා ගැනීමට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දවස් 3-4ක් වගේ යනකොට අපිට මෙන්න මේ වගේ දැන් මේ තවානට නම් දවස් 3-4ක් වගේ වෙන්නේ. අපිට මේ වගේ චූටියට පේනවා මේ බීජ උඩට එනවා. එතකොට දැන් මේක හෙට වගේ මේ වැස්ම අයින් කරන්න පුළුවන්. දැන් අදටත් මේ වැස්ම දාලා වතුර දානවා. මොකද මේ නැත්තම් මේ වගේ පැලවිගෙන එන ඒවට වතුර වරුණාට පස්සේ පැලේට හානියක් වෙන්න පුළුවන්. එතකොට දවස් 5ක් විතර ගියාට පස්සේ මේ රෙද්ද අයින් කරලා හොඳට අවුව වැටෙන විදියට තියලා වතුර දාන්න. මම ඔයගොල්ලන්ට වෙන්නපු මේ පැලට් වලට දවස් 15ක් විතර වෙනවා. තව දවස් 7කින් 8කින් වගේ අපිට මේක ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. මම භාවිතා කරන ක්‍රමය තමයි පස්මාද්‍ය සහිත බඳුන්ගත වගාව. ඉතින් ඒකට අවශ්‍ය බඳුන් ප්‍රමාණයන් සියලුම දේවල් ඉස්සරහට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මාත් එක්ක රැඳෙන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න දන්න දෙයක් තියෙනවා නම් පුළුවන් නම් තව කෙනෙක්ටත් බලන්න ෂෙයා කරන්න. Thank you.